ගොඩක් දවසකට පස්සේ මම බණ්ඩත් එක්ක ආදරයෙන් එකතු වෙන ඕගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද ඇවිල්ලා ඉන්නේ සෑහෙන දුරකට. මේ ඉන්නේ අපි තඹුත්තේකම ලස්සන පරිසරයක්. තඹුත්තේකෙ ඉතින් දැන් හැමෝම දන්නවා. අපේ ආදරණීය ජනාධිපතිතුමාගේ ගම. ඒ නිසාම තඹුත්තේකම හැමදෙනාම දන්නවා. තඹුත්තේකමට අද මම ආවේ පොඩි සැඟවුණු කතාවක් අරගෙන. කොහොමද මේක පටන් ගන්නෙ? මෙහෙම පටන් ගමු. ලංකාවේ කලාකාරයෝ බොහොමයක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු පැති, එළියුණ පැති බොහොමයක් තියෙනවා. ඒ වගේ ලංකාවේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියා අදටත් ජනප්‍රියයි. මේ ගොස් වසර ගණනාවක් අදටත් ජනප්‍රිය ගායන ශිල්පියා කවුද කියලා ඇහුවොත් අපි අංක එකෙන්ම දන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා. එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ජීවිතේ සුන්දර මතකයක් සනිටුහන් වෙච්චි ගමක් තමයි මේක. නමුත් අපේ රසික රසිකාවිය බොහෝ දෙනෙක් මේ විස්තරය දන්නේ නැහැ. මෙහෙම කියන්න. ඔහුගේ ජීවිතේ ලස්සනම කාලයක ප්‍රේමණීය කාලයක ප්‍රේමණීය වසන්තයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා මේ තඹුත්තේකම පුරවරේ. ඔහුගේ ආදරණීය බිරිඳ මේ තඹුත්තේකම තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. අද ඇය ජීවතුන් අතර නැහැ. නමුත් ඇගේ දියණිය ඉන්නවා. මම මේ කතාව දැනගෙන ගොඩක් කල්. නමුත් ඇත්තටම ඔවුන් මේ කතාව ඔවුන් මාධ්‍යයක් ඉදිරියට එන්න කවදාවත් කැමති වුණේ නැහැ. නමුත් ළඟකදී මට පණිවිඩයක් එනවා. ඔයගොල්ලන්ට මතක නම් අපි වගේ ප්‍රෝග්‍රෑම් එකකට එකතු වුණා. සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ අපේ අසේල ගුණරත්න මල්ලි. අසේල මල්ලි මට කතා කරලා කියනවා අයියේ ජෝතිපාල මහත්මයාගේ පවුල ජීවත් වුණ ඒ අක්කා ඉන්නවා. එයා කැමති මාධ්‍යයක් විදිහට විවර වෙන්න. ඔයාලට පුළුවන් ද ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා. මම ඔහුට කියනවා මම මේ කතාව දන්නවා. නමුත් මෙතුවක් කල් ඔවුන් මාධ්‍යයක් ඉදිරියට ආවේ නැති නිසා අපි මේක විවර කරන්න කැමති වෙලා හිටියේ නැහැ. නමුත් ඔවුන් අපින් කරන ඉල්ලීම අනුව අද අපි ඇවිල්ලා ඉන්නවා. ඒ විස්තරේ ඒක සොයාගෙන ඒ ඔවුන්ගේ ජීවිතේ සොයාගෙන මේක තමයි ඇය ජීවත් වෙන ගෙදර ජෝතිපාල මහත්මයාගේ දියණිය. නම මිහිරි නිසංසලා ජෝතිපාල. මේ කතාව අපි ඇයගෙම මේ කතාව අහමු. මේ කතාවේ සියලුම වගකීම ඇය සතු වෙනවා. ඇය අපිට පවසා සිටියා. මේ සියල්ල වගකීමක් සහිතව මේ කතාව කවුරු හරි අභියෝගයකට ලක් කරනවා නම් ඔප්පු කිරීමේ සාධකත් ඇය සතුව තියෙනවා කියලා. අපි බලමු. අපි ඇයව හඳුනා ගමු ඉස්සෙල්ලම. නංගී ඔන්න අපි ආවා. ආයිබෝවන්. ආයිබෝවන්. එන්න. මේ තමයි මිහිරි නිසංසලා ජෝතිපාල. ජෝතිපාල මහත්මයාගේ ආදරණීය දියණිය. හරි. මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම මේ ප්‍රෝග්‍රෑම් එක සියලුම වගකීම ඔබ සතු වෙනවා. මේකේ යන සියලුම දේ ඔබ සතු වෙනවා. සහ මේක ප්‍රසිද්ධියේ මේක ප්‍රචාරය වෙනවා. ඒකට ඔයාගේ කිසිම අකමැත්තක් නැහැ. කිසිම අකමැත්තක් නැහැ. මේක සියලුම වගකීම ඔබ සතු වෙනවා. ඔබ ඒක ලබා ගන්නවා. එහෙමනේ? හරි. එතෙන් ඉඳලා අපි මේ කතාව ආරම්භ කරමු. නංගි දැන් මේ කතාව මෙච්චර කාලයක් ඔයගොල්ලෝ අකමැතිව ඉඳලා ඇයි හිතුනේ කියන්න ඕනේ කියලා. විශේෂයෙන්ම අපිට. ඇත්තටම මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් මට කිසිම දෙයක් මේ වෙනකන් ඇත්තටම මගේ තාත්තගේ කියලා දෙයක් ලැබිලා නැහනේ. ඉතින් මට දේවල් ඔප්පු කරගන්නත් තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතුවා මේක දැන් මගේ වයසත් එක්ක මට ඉදිරියට ජීවත් වෙන්නත් අමාරුයි. මහත්යත් වයසයි. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ ඇත්තටම මගේ තාත්තගේ දේවල් වලින් සෑහෙන්න හම්බ කරගන්නවා කට්ටිය. ඒක මට හිතුණා ඒ වුණාට මම කියන්නේ මම මෙහෙම ඇයි හැංගිලා ඉන්නේ කියන එක මට හිතුණා. ඉතින් කියන්නම ඕනේ කියලා. හරි. අපි මේ කතාවේ ආරම්භයට අම්මගේ තාත්තගේ ඒ සම්බන්ධය. ඒ ප්‍රේමණීය සම්බන්ධය පිළිබඳව. ඒක මොන කාලේද ඔයා දන්නවනේ මේ කතාව. අපි එතනින් පටන් ගමු. නැත්තම් අපේ ප්‍රේක්ෂකයින්ට බලන අයට මේක පිළිබඳව හැඟීමක් නැතුව
ඔව්. මේ කතාවේ සාක්ෂියක් නැතුව. ඔව්. ඒ හින්දා ඔයා ඒ දන්න කතාව කිය. ම්ම් අම්මගේ නම ක්වීන් මැනිකේ. ඔව් කොයින් මැනික. කොයින් මැනිකේ. ඔව් අතපත්තු ගෙදර කොයින් කොයින් මැනිකේ. මැනිකේ. තෙල්දෙනිය තමා ගම. ගම. අම්මා නම් මට කියලා තියෙන්නේ එයාව ඇත්තටම මගේ තාත්ති හම්බුණා කියන්නේ එයාට මියුසිකල් ෂෝ එකකින්. එයා ආසයිලුවේ සින්දු වලට තෙල්දෙනිය ඉන්න කාලෙද මෙහෙට ආවට පස්සේ. මෙහි රාජාංගනයේදී තමයි ඉස්සෙල්ලාම හම්බෙලා තියෙන්නේ එයාව ෂෝ එකකින්. එක සහෝදරවරුන් වෙන්නේ මෙහෙමයි. තෙල්දෙනිය යට වෙනවා මහවැලි ප්‍රොජෙක්ට් එකේදී වික්ටෝරියා ජලාශය හදද්දී. එතකොට ඒ හිටිය ජනතාව යම් යම් ප්‍රදේශවලට ගෙනල්ලා පදිංචි කරනවා. එතකොට මහවැලි H කලාපය තමයි මේ තියෙන්නේ. මහවැලි H කලාපය තමයි වැඩිම පිරිසක් පදිංචි කරවන්නේ තෙල්දෙනියෙන් පැමිණුණු කට්ටිය. මහවැලි H කලාපේ මේ අවට. මහවැලි B කලාපයට සමහරු ගිහිල්ලා තියෙනවා. ගොඩක් මහවැලි H කලාපේ තමයි තෙල්දෙනියේ ගම්පිටින්න ගෙනල්ලා පදිංචි කරන්නේ. ඔව් ඔව්. එතකොට අම්මලා පදිංචි කරවන්නේ මම දන්න විදිහට පහළගම. ඔව් පහළගම. හරිනේ? ඔව් හරි. පහළගම තමයි පදිංචි කරන්නේ. පහළගම කියන්නේ මේ තඹුත්තේගම නගරේ ඉඳලා කෙටි දුරක් එහා පැත්තෙන් තියෙන්නේ. හරි. එතන ඉඳන් කියමු නැත්තම් මේගොල්ලොන්ට මේක දැනගන්න එපා කොහොමද උනේ කියලා. ඊට පස්සේ කොහොම හරි මේ මියුසිකල් ෂෝ එකෙන් තමයි අම්මට හම්බෙලා තියෙන්නේ. ඉතින් අම්මා කියන්නේ යාගේ සින්දුවට තමයි කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. අම්මා ගොඩක් ලස්සනයි. එයාත් දැකලා ඉතින් දෙන්න කොහොම හරි යාළු වෙලා තියෙනවා. තියලා කොහොම හරි අම්මා ඒ සම්බන්ධය පවත්වාගෙන යද්දි මං හම්බෙන්න ඉඳලා තියෙනවා. පස්සේ මරදානේ ෆ්ලැට්ස් වලට ගිහින් තියෙනවා මෙහෙ ඉන්න අපහසු නිසා. ඊට පස්සේ එහෙන් මං හම්බෙලා ආයේ මෙහෙට ඇවිත් තියෙනවා. ඇවිල්ලා මෙහෙත් කාලයක් ඉඳලා තියෙනවා ඒ පහළගම. ඉඳලා කොහොම හරි එහෙ දැන් තාත්ති නැති උනේ 87 නේ. 87 නැති වුණාට පස්සේ එහෙ අපි තියාගෙන ඉන්න අම්මා අපහසු නිසා අම්මලා මෙහෙ ටවුන් බද ඉඩමක් අරගෙන ඇවිත් තියෙන. එතකොට තාත්ති නැති වුණා 87. ඒ නැති වුණාට පස්සේ කොහොම හරි ඉතින් අම්මට ඇත්තටම මලගෙදර ගියාට එයාට බලා ගන්නවත් හම්බුනේ නැහැ කිව්වා. ඉතින් මම චූටි මට අවුරුදු 5යි. ඉතින් මට මතක නෑ ඇත්තටම තාත්තිගේ රූපෙවත් මට මතක නෑ. එයාගේ ෆොටෝස් ඔක්කොම මං ගාව තියෙනවා. අම්මා ගාව තිබිලා මට එයා දුන්නා. ඉතින් ඒ කියන්නේ එයාලා දෙන්නගේ ගොඩක් ආදරෙන් ඉතින් ඉඳලා තියෙනවා. ඔවුන් දෙදෙනා කාලයක් මෙහි යම්කිසි නිවසක වාසය කරානේ. ඒ පහළගම. පහළගම ගෙදර නේ. ඒ පහළගම ගෙදර. එහෙ තමයි කොහොම හරි මාව හම්බුනාට පස්සේ හෙට තමයි ඇවිත් තිබුණේ. මෙහෙ එහෙන් මෙහෙට ඇවිල්ලා එහෙ තමන් ගොඩක් ඉඳලා තියෙන්නේ. ඔව්. කාලයක් මෙහෙ ගෙවලා තියෙනවා. ඔව් මෙහෙ. දැන් ඔයා බලනවානේ මම මේ කතන්දරේ කොහොමද දන්නේ කියලා. ඒක නේද අර තියෙන ප්‍රශ්නේ. ඔයාට දැන් ලොකු ප්‍රශ්නයක් මේකනේ. ඔව්. ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක් ඇති මම මේ කතාව මම නංගිව කලින් හම්බුනේත් නෑ නෑ නෑ. දැන් තමයි කිසිම කතාවක් කරෙත් නෑ. අසේල මල්ලි මේ කතාව දැනන් හිටියෙත් නෑ. මම මේ කතාව දන්නේ මගේ අම්මයි අප්පච්චි වැඩ කරේ මහවැලි H කලාපේ මහවැලි. එතකොට ඒ දෙන්න ඔය පහළගම කොට්ටාශ කාර්යාලයේ වැඩ කරා. සාව අපේ අප්පච්චි තමයි මේ ලෑන්ඩ් ඔෆිස් ඉස්සර. එතකොට මේ දෙන්නගේ ආදර කතාව ඒගොල්ලෝ හොඳට හැටි දන්නවා සහ අපේ අප්පච්චි අම්මා ජෝතිපාල මහත්මයා ඉතා හිතවත්. එතකොට ඔයාගේ අම්මත් අපේ අම්මලා හිතවත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉඩම් ලාභීන් විදිහට එනවා. එතකොට හිතවත්. එතකොට ඒ කාලේ මට මතකයි ওই කතාව කියනවා. සහ පසු කාලීනව මම මේගොල්ලෝගෙන් අහද්දි මේගොල්ලෝ කියලා තිබ්බා. මම ඔයාලා ගැන දන්නවා ඒ හින්දා. මම මෙච්චර කල් ඒක එලි කරේ නැහැ. ඒ කියන්නේ ඒක මාධ්‍යයකටවත් මම කවදාවත් ඇවිල්ලත් නැහැ. නෑ නෑ. ඒකෙන් හින්දා තමයි මම මේ කතාව දන්නේ. නැත්නම් ඔයත් බලන්න මම මෙච්චර මේක දන්නේ. ඒක නේද අතීත කතාවක් නේ. අතීත කතාවන්නේ. හරි. අංගි දැන් අපි හැමෝටම අපේ බලාගෙන ඉන්න මේ සහෝදර සහෝදරියන්ට මටත් තියෙන ප්‍රශ්න තමයි අම්මව බලන්න ඕන. ඔයගාව ෆොටෝස් ඒ ඔක්කොම තියෙනවනේ. තියෙනවා. අපි බලමු. ඇතුළට ගිහින්. ඔව් බලමු. හරි. අපි ගිහිල්ලා ඒ විස්තර ටිකත් බලමු. මේ තමයි මිහිරි ජීවත් වෙන ගෙදර. අපි දෙන්නගේ නම් එක වගේ නේ. ඔයා මිහිරි මම මිහිර. අද හොඳ සම්බන්ධයක්. අපි මෙතන ඉඳ ගමු රණුක. මේ මොඳද? ඔයාට ලයිට් මොකුත් ප්‍රශ්නයක් නැහැ. නංගිද ගන්න. හරි. අම්මගේ ෆොටෝ එකක් අපි බලමුකෝ ඉස්සෙල්ලා. මේ තමයි ඇල්බම් එක. මේ ඔයා? ඔව් මේ මම. මේත් ඔයාද? ඔව්. මේ ඔයාද? ඔව්.
මේ ඡායාරූපය ඔබට මතකද? අපි හිතන් හිටියේ වෙන කෙනෙක් කියලා. මම ඉන්නේ. මේ ෆොටෝ එක හරි ප්‍රසිද්ධ ෆොටෝ එකක්. ප්‍රසිද්ධයි කියන්නේ ඕක මේ එක සැරේකුත් ඔය දෙරණින් ඇවිල්ලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරා. එතකොට ඒගොල්ලෝ ඔය ෆොටෝස් ගහගෙන ගියා. හැබැයි මේක තාත්තගේ වෙන දියණියක් කියලා තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. ඔව් එහෙම තමයි දාන්නේ ඒගොල්ලෝ මේ. නමුත් මේ ඔක්කොගෙම මම ඉන්නේ මේ මෙතනත් ඉන්නවා. මේ බලන්න මේ ඡායාරූප. දැන් ඔබට ඇත්තටම අපි සංගවන්න කාරණයක් නැහැනේ. තාත්තගේ තව දියණිවරු දෙදෙනෙක්ද? තුන් දෙනෙක් ඉන්නවානේ. ඔව්. මේ ඉන්නේ අම්මා. මෙන්න අම්මා. මේ ඉන්නෙත් අම්මා. මේත් අම්මා. එතකොට ඔවුන් සමග ඔබේ කිසිම සම්බන්ධයක් නැද්ද? ඒගොල්ලෝ දන්නවා මං ඉන්න බව. ඒ කියන්නේ තාත්ති පොඩි කාලේ මම පොඩි කාලේ ඒගොල්ලෝ අරගෙන එනවලු මෙහෙ පහලගම ගෙදරට එහෙම. නමුත් ඒගොල්ලෝ දැන් සම්බන්ධතාව පවත්න්නේ නැහැ මාත් එක්ක. දැන් මේක නීත්‍යානුකූල කසාදයක් තමයි අම්මත් එක්ක තිබ්බේ. ඔයගාව ඒ කසාද සහතිකයක් කසාද සහතික නම් මං ගාව නැහැ. නමුත් ඔබේ උප්පැන්නේ තියෙනවා. ඔව්. අපි මේක තවත් ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය නිසා අපි නම් ගේ උප්පැන්නෙත් වෙන්න. නැත්තම් අපි බොරු කියනවා කියලා හිතයි. මෙන්න තියෙනවා රණුක ගන්න පුළුවන්ද? මේක මම කියවන්න. දිස්ත්‍රික්කයේ කොළඹ. උපන් දිනය හා ස්ථානය 1982 සැප්තැම්බර් 15 වෙනිදා ද සොයිසා රෝහලේ තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට නම මිහිරි නිසංසලා ජෝතිපාල. ස්ත්‍රී. එතකොට පියාගේ නම තියෙනවා ඔබට පේනවා හැගොඩ රණසිංහගේ ජෝතිපාල HR ජෝතිපාල 1936 2/12 ඔහුගේ උපන්දිනය උපන් ස්ථානයේ කොළඹ ජාතිය සිංහල ඔහුගේ රැකියාව විදියට සඳහන් වෙලා තියෙනවා නිෂ්පාදක ගායක කියලා සඳහන් වෙලා තියෙනවා අම්මගේ නම ඒකනායක මුදියන්සේලාගේ අතපත්තුනේ අතපත්තු ගෙදර කොයින් මැණිකේ එතකොට උපන් ස්ථානයේ මාතලේ සිංහල අවුරුදු 30යි මව්පියන් විවාහකද ඔව් මෙතන නීත්‍යානුකූල කසාදයක් සිද්ධ වෙලා තියෙන. එතකොට මුත්තාගේ නම හැගොඩ රණසිංහගේ ජේමිස්. ඔහු උපන්නේ 1914 කොළඹ. පියා ලංකාවේ නොයිපද මීමුත්තා ලංකාවේ උපන්නේ නම් මීමුතුන් පිළිබඳව තියෙන පියා ලංකාවේ උපන්නේකි. හැගොඩ රණසිංහගේ ජෝතිපාල මේ ලිපිනේ සඳහන් වෙලා තියෙනවා B10 මාලිගාවත්ත මහල් නිවාස මරදාන. මේ සියලුම විස්තර සනාථ කරන්න පුළුවන් උප්පැන්නේ තියෙනවා. තව දුරටත් ඇය HR ජෝතිපාලගේ දියණියදයි විමසන්න කිසි කෙනෙකුට බෑ. ඒ සියලුම දේ තියෙනවා. මේ මොකක්ද? මේ මට ආරම්භ කරපු ගිණුම් බැංකු ගිණුම්. ඔව්. පාස්පෝර්ට් ජාති ඉදිරි කිරීමේ බැංකුවේ ඔබේ පියා ආරම්භ කරලා තියෙනවා. ඔව් මේ සියල්ලංගෙම ලිපිනේ මාලිගාවත්ත ෆ්ලැට්ස් වල ලිපිනේ සඳහන් කරලා තියෙනවා. ඔව් පියාගේ නම සියල්ලම ඔහු ආරම්භ කරපු මේ සියල්ලම තියෙනවා බැංකු ගිණුම්පත. මේ සියල්ලම ඒ විදිහටම එහෙම්මම තියෙනවා. ෆොටෝස් ටික රණුක අපිට ඔච්චරයි තියෙන්නේ නම් මේ ටික තියෙන්නේ නේ. මේ ටික ඔක්කොම ගොඩාක් අර ෆොටෝස් තිබිලා අම්මගේ ඇල්බම් එකේ බලන්න දෙනකොට කට්ටිය ගලවගෙන ගිහිල්ලා. ඔහු තරම් ජනප්‍රියයි. අදටත් ජනප්‍රියතම ගායකයා ලංකාවේ. ඔහුගේ ගීතයක් මේ ලංකාව තුල වාදනය නොවන පැයක් නැහැ. හැම පැයකදීම හැම වැඩසටහනකදීම ඔහුගේ ගීතයක් නම් වාදනය වෙනවා. ඒ තරම්ම ජනප්‍රිය ගායකයා තමයි HR ජෝතිපාල කියන්නේ. හරි. දැන් අපිට තියෙන කතාව අහන්න තමයි ඔයාගේ. ඊට පස්සේ ඔයා ආපහු දැන් මෙහෙට එනවනේ. ආවට පස්සේ ඔයාගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ? අම්මගේ සහ
ඒ තාත්තා මිය යන 87. ඔව් 87. 87 මිය යනවා. ඊට පස්සේ ඔබ මං හිතන්නේ ඔබට දැවැන්ත කඩා වැටීමක් වෙන්නේ නැති. ඔව් අම්මා ගොඩක් දුක් විඳා. ඉතින් අපි හදාගන්න. කියන්නේ අම්මගේ ඉස්සෙල්ලා කසාදෙත් දරුවෝ හිටියා. ඒගොල්ලොත් ඉගෙන ගන්නවා. අපිත් ඉගෙන ගන්නවා. අම්මා ඊට පස්සේ ආයෙ කසාදයක් කරගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ එතකොට අම්මගේ මේ කසාදේ ජෝතිපාල මහත්මයාගෙන් ඔබ විතරද? ඔව් මං විතරයි. ඉතින් මං ගොඩක් තනියෙන් තමයි ඉතින් ඉන්නේ. මහත්තයා තමයි ඉතින් මට සහයෝගය දෙන්නේ ඇත්තටම. ඉතින් එයාත් දැන් අසරණයි. ඉතින් මමත් අසරණයි. ඔයා ඊට පස්සේ නංගි කොහෙද ඉගෙන ගත්තේ ඒ දේවල් කරේ? තමුත් ඒකම සෙන්ට්‍රල් සෙන්ට්‍රල් කොලෙජ් එකේ. එකේ. ඔයා රැකියාවක් කරාද ඊට පස්සේ? නෑ මං අවුරුදු 16ක් වෙනකන් ඉගෙන ගත්තා. ඊට පස්සේ දැනට රැකියාවක් මං කරනවා. මේ ළඟ තැනක ඇඳුම් බිල් කරන්න යන්නේ. ඉතින් එහෙම තමයි ජීවත් වෙන්නේ ඉතින්. සංගීතය පිළිබඳව හදාarලා නැද්ද? එහෙම ලොකු දැනීමක් නෑ. කවදාවත් හිතලා නැද්ද සින්දුවක් කියන්න? සින්දු කියන්න පුළුවන්. ඔව් දැන් කියන්න පුළුවන්. දැන් කියන්න පුළුවන්ද? ඔව් කියනවා මං ගෙදර. සින්දු ඉස්සර ඉඳන් කියන්න පුළුවන්. ඉස්සර ඉඳන්ම කියන්නේ දැන් මේ මෑතකදී තමා කියන්න ගත්තේ. ඉතින් හැම සින්දුවක්ම වාගේ මං කියනවා හිටපු ගම. අපිට ආසයි. මහත්තයා කියනවා මේ ලස්සනයි කියනවා ඔයා සින්දු කියලා. එයාම කියනවා මට කියන්න කියලා. ඉතින් මං ඒ හින්දා කියනවා සින්දු. අපිට ආසයි සින්දුවක් අහන්න. අසෙල් මල්ලි ඉතින් ගිටාරයක් ගෙනාවේ නෑ නේ. ගෙනාවන අපි ලස්සන්ට ගහලම අහන්න පුළුවන්. සින්දුවක් අහමුද ඇත්තටම? මේ මොහොතේ ඔයා ගොඩක් සංවේදී වෙලා ඉන්නේ. නෑ කියන්න පුළුවන්. අපි සින්දුවකුත් අහලමින්. එතකොට මේ කතාව අපිට රසවත් වෙයි. මම ෆෝන් එකකින් ගන්නද? හරි ගන්න. සිහිකර ඔබ ගැන බවුන් මටයි මොන අන්ද දෙනායන දිවිවිය දෙසාවන සිහිකර ඔබ ගැන බවුන් වඩයි මොන අන්ද දෙනායන දිවිවිය දෙසාවන රජ් මහලක් තනවන්නේ නෑ මට ඔබේ සෙනෙහසට හිමි විශ්වාසේ ගෙවෙන්න තරමට විසයක් බඳින්නේ. ලස්සනට කියනවා. ඒක හදාරුවා නම් ඔයාලට ගායිකාවක් වෙන්න තිබ්බා. ඔයාලට එහෙම හිතෙනවද? තාත්තා හිටියානම් ඔයා දවසක හොඳ තැනකට එයි කියලා. ඔව් ඇත්තටම මම සින්දු කියන්න ආසයි. ඇත්තටම හිතෙනවා තාත්තා හිටියානම් මට ලොකු ගැම්මක් තියෙයි කියලා. එනවාට දැන් ඒ ගැම්ම ගන්න අමාරුයි. දැන් කාලේ ගෙවි ගිහිල්ලා කියලා හිතෙනවා. එහෙම හිතෙනවා. අම්මා මිය යන්නේ මොන අවුරුද්දේද? අම්මා 2019. 2019. ඔව්. එයා මොනවද තාත්තා ගැන තිබ්බ මතකයන් වලට? එයා කියන්නේ ඔව් මට එයා තාත්ති ගොඩක් ආදරේලු. ඇත්තටම පොඩි කාලේ ඉඳලා මේ මං ඉපදෙනකොට ගොඩක් කළුයිලු. ඉතින් අම්මාත් සුදුයි තාත්තිත් ගොඩක් සුදු නෑ උනාට තලෙලු පාට. මං කළු හින්දා ඒත් අම්මගෙන් ඇහුවලු මැනිකේ කෙල්ල කළු වෙයිද දන්නේ නෑ. මං වාගින් නැති වෙයිද දන්නේ නෑ කියලා අම්මගෙන් අහනවලු. ඉතින් මං ගොඩක් ලොකු වුණාට පස්සේ තමයි මේ විස්තරය මට කිව්වේ. ඉතින් ඇත්තටම එයා ගොඩාක් ආදරෙන් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ සුමිත්‍රෝ කියලා කාර් එකක් එහෙම තිබිලා තියෙනවා. ඒකේ මන් දාගෙන ඔය පහලගම පැත්තේ වටයක් යනවලු ගිහිල්ලා පුංචි ළමයිනුත් ඒකට දාගන්නවලු. දාගෙන ඉතින් එයා ගොඩක් කොළඹ යන්නත් අකමැති වෙනවා මම දාලා යන්න බෑ කියලා. ඒ කියන්නේ අර පිට රටක් ෂෝ තිබිලා තියෙනවා. ඒ පිට රටවල් වලත් යනවලු. ඉතින් යන්න බෑ කියනවලු මම දාලා යන්න බෑ මැනිකේ මට කෙල්ල දාලා යන්න බෑ කියලා. මම ෂූටි හින්දා. ඉතින් යා කොහොම හරි පසු කාලෙදී ඒ කියන්නේ මට අවුරුදු 5යිනේ නැති වෙනකොට සාමාන්‍ය අවුරුදු 4ක් විතර වෙද්දි මට එයාගේ නෝනා ගාවට ගිහින් තියනවා. ඒ කියන්නේ ඒ කියන්නේ එයාගේ නෝනා බල කරනවලු මෙයාට එන්න කියලා. ඉතින් එයා ගියාලු ගියත් එහෙ ඉන්නේ නැලු අම්මා කියනවා මෙහෙට එනවා. ඇවිල්ලා මේ මං ගැන ගොඩාක් එහෙට ගියත් දුක් වෙනවලු ඉතින්.
හ්ම්. කෙල්ල මට බලා ගන්න නෑ මෙහෙමයි කියලා. ඉතින් ගොඩාක් එයා දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ. හ්ම්. ඉතින් ඔහුට එහෙත් අවශ්‍යයි මෙහෙත් ඔව්. අවශ්‍යයි. ඔහු දෙපැත්තටම සමසේ ආදරය සමසේ කරනවා. ආදරය කරගෙන ඉතින් හ්ම්. හිටියා ඉතින්. හ්ම්. එහෙම මතකයන් තමයි තියෙන්නේ. ඔව්. ඔයාට හම්බ වෙනවද ඒ කාලේ හිටපු අපේ දැන් ගවර්න්වල ඉන්නවනේ වයසක ඔව්. කට්ටිය. ඔව්. ඒගොල්ලෝ මොනවද ජෝතිපාල ඒගොල්ලොත් ඔය කතාවම තමයි කියන්නේ. ඒගොල්ලෝ කියන ජෝතිපාල මහත්තයා හරි ආදරෙයි. ඔයාට මේ අපිටත් ආදරේ කියන්නේ ගම්වාසීන්ටත් ගොඩක් ආදරේලු. මාව වඩා ගන්නවත් කාටවත් දෙන්නේ නෑලු. ඉල්ලුවත් දැන් මාව ඉල්ලුවත් කියනවලු අපෝ උඹලාට වඩා ගන්න දෙන්න බෑ. කෙල්ල මගේ කියලා එහෙම එයා ඉතින් ඒ කියන්නේ එයා ගොඩක් බොනවනේ කියන්නේ ඉතින් අම්මා කියපු කතාත් එක්ක. ඉතින් එතකොට එයායි ගොඩක් පිරිසත් එක්ක තමයි ඉන්නේ. ඔව් එතකොට එයා මං ඉල්ලනවලු වඩා ගන්න එහෙම එතකොට දෙන්නේ නෑලු. අම්මා හොරෙන් දෙනවලු මම වඩා ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් කියලා යනවලු මේ මට අපිට ඉතින් ජෝතිපාල මහත්තයා දුව දෙන්නේ නෑ වඩා ගන්න අනේ මැනිකේ මට ටිකක් වඩා ගන්න දෙන්නකෝ කියලා ඒ අහල පහල කට්ටියත් එහෙම ඉල්ලනවලු. ඉතින් එහෙමවත් එයා ඒ තරම් මාව රැකලා තියෙනවා. රැකලා තියෙනවා ආදරෙන් ඉඳලා තියෙනවා. මේ පැත්තේ කට්ටිය තව කියනවා දන්නවද? මේ බොහෝ දෙනාට කැසට් එකක් ගන්න වත්කමක් නැහැ. ඔව්. කැසට් එකක් ගන්න වත්කමක් නැහැ. ජෝතිපාලගේ කැසට් එකක් ගන්න අහන්න සින්දු අහන්න ආසයිනේ. ඔහු ඉස්සර කැසට් පීස් කියලා අපි කියන්නේ. කැසට් අරන් එනවලු. අරගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බෙදලා දෙනවලු. ඒත් එකම තමයි දැන් ওই මහවැලි කාර්යාලයට එහෙම යද්දී ඔය කැසට්ස් ගෙනල්ලා මුළු එකේ වැඩ කරන සියලුම නිලධාරීන්ට කැසට් බෙදලා දෙනවා. ඒ වගේම තමයි ගමේ ඉන්න කට්ටියට ඔහු එහින් එද්දින් කැසට්ස් ගෙනල්ලා කැසට් බෙදනවලු. ඔය කතාව අහලා නැද්ද? එහෙම ලොකු විස්තරයක්. කියන්නේ අම්මා ඉතින් අර එයාගේ අතීතේ ගොඩක් දේවල් තියෙනවනේ කියන්න. එහෙම බෙදනවා. ඒක මිනිස්සුන්ට කන්න බොන්න අරන් දෙනවා බෙදනවා. ඔව් ඔව් එහෙම තියෙනවා. එයාගේ අර කියන්නේ හිත උණු වෙන ගතිය තියෙනවා කියලා එයා කියන විතරම. එක්ක නිර්හංකාරව ඇවිල්ලා පොඩි අඩියක් ගහලා. ඔව් ඔව්. ඒක තමයි අර පිරිසත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. ඔව්. ඔයාගේ දැන් ඔයා කිව්වා මේ විදිහට ජීවත් වෙන්න කියලා. මේ තමයි අය ඉන්න නිවස. අය අපිට තේරෙනවා. ඇය බොහොම අපහසුතාවයකින් ජීවත් වෙන්නේ. කුඩා කාලෙදිම තාත්තා මිය යනවා. අම්මා හරිම අමාරුවෙන් අපි එකක් දන්නවා. මහවැලි ඉඩම් ලාභිනියක්. ඔව්. ගොවිතැන තමයි මං හිතන්නේ ඊට ඔව් පස්සේ. ගොවිතැන තමයි කරේ අම්මා ගොඩක්. රස්සාව වුණත් ඇයගේ ඉඩම් ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒක තාත්තා මැදිහත් කොහොම හරි ඒක විසඳලා. ඔව් විසඳලා එහෙම ඉතින් ඒ විස්තර නම් අම්මා ඉතින් කියන්නේ නැහැ අපිට. විසඳලා දීලා තියෙන්නේ. සහ ඒ අම්මා ඔහු මිය යන්න කලින් අම්මට ඉස්සේ ඔව් ඔක්කොම නිරවුල් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි අම්මා එකෙන් තමයි ඔයගොල්ලෝ ජීවත් කරවන්නේ. ඒ අපහසුතාවය නිසාම ඇයට ඇගේ ජීවිතයට ගිලිහුණ අත නිසාම ඇයට නැගිටගැනීමේ අපහසුතාවයක් තිබිලා තියෙනවා. ඒ කාලේ මේ ප්‍රදේශයේ දරිද්‍රතාවයක් තියෙනවා. අම්මාට එතනින් එහාට දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා. එහෙම තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. අද ඇය මේ තත්ත්වෙන් ඉන්නවා. ඔයගොල්ලෝ බොහෝ දෙනා මම දන්නවා ජෝතිපාල මහත්මයාට අදටත් ආදරය කරනවා. ඔයගොල්ලෝ අපි හැමෝම ආදරය කරනවා. ඒ ආදරය ඇයටත් ඔබේ හිතේ උපදිනවා නම් ඇයගේ ජීවිතය ඇය ඉල්ලන්නේ ජීවත් වෙන්න මුදලක් නෙවෙයි ජීවිතේ ගොඩ යන්න යම්කිසි ඇයට සවියක් අවශ්‍යයි. ඒ සවිය ඇය ඉල්ලනවා. ඔයගේ නංගි නම්බර එකක් කියන්න. කෙනෙක් කැමති වෙයි ඔයාලට කතා කරන්න, සමහර වෙලට කෙනෙක් කැමති වෙයි උදව්වක් කරන්න. සමහර වෙලට ජීවිතේ කොයිතැන වෙනස් වෙනවද දන්නේ නැහැ. ඔයාගේ ගායන හැකියාවට උදව්වක් එන්න ඉඩ තියෙනවා කෙනෙක්ගේ. ජීවිතේ එහෙම තමයි. වයස ඉවර වෙන්නේ නැහැ. අපි දන්නවා දැන් මෑතක ගාමිණී ජීවරත්න මහත්මයා අවුරුදු 60 ගාණක් වෙලා ඔහු අද අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් වෙනවා. එක තැනකදී පත්තු වෙන්න පුළුවන් ජීවිතේ. ඔයාගේ නම්බර එක කියන්න. කෙනෙක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඉඩ තියෙනවා. 070යි 34යි 46යි 507. 070යි 34යි 46යි 507. ඒ තමයි මිහිරිගේ ස්වාමියාගේ නම්බර එක. ඔහුට කතා කරලා මේ පවුලත් එක්ක ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. යම් කිසි උදව්වක් තියෙනවා නම් හරි යම් කිසි දෙයක් කරන්න ඔයගොල්ලෝගේ අදහසක් තියෙනවා නම් එහෙම නැත්නම් ඈත් එක්ක සම්බන්ධ වෙලා මොනම හොදයකට ඔය නම්බර එකට කතා කරොත් පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගේ දරුවන් ඉන්නවා? ඔව් ඉන්නවා. දුව නම් ටවුන් එකට ගිහිල්ලා පුතා ඉන්නවා. පුතෙක් සහ දියණියක් සිටිනවා. ඔව් තමයි.
ඔවුන්ටත් අපි එන්න කියමු. ඒ තමයි ජෝතිපාල මහත්මයාගේ මිනිබිරිය සහ මුණුබුරා. මුණුබුරා. දැක ගන්න අපිට මටත් ආසයි දැක ගන්න. අපි එන්න කියමු. මේ ඉන්නේ ජෝතිපාල මහත්මයාගේ මිනිබිරිය. මේ ඉන්නේ මුණුබුරා. මොනවද පුතේ ඔයගොල්ලෝ කරන්නේ දැන්? මම නම් දැන් ඉස්කෝලේ ගිහින් ඉවරයි. අවුට් වෙලා ඕලෙවල් විතරයි කරේ. ඒලෙවල් කරේ නෑ. ඕලෙවල් කරලා ඉවර වෙලා ඩාන්සින් ඩිප්ලෝමා එකක් කරා. දැන් ඇඟලුම් ආයතනයක ජොබ් එකක් කරනවා. ජොබ් එකක් කරනවා. දෙන්නටම කලා හැකියාවන් තියෙනවා. ඒ කියන්නේ ඩාන්සින් කරා කිව්වේ නේ? ඩාන්සින්. සින්දු කියන්න බෑ. පුතාට පුළුවන් සින්දු කියන්න. කියලා නෑ නා. මොකද හිතෙන්නේ? ඔයගොල්ලෝට මේක දැනෙනවද? දුකක් තියෙනවා. සීයා ලංකාවේ අදටත් ජනප්‍රියම ගායන ශිල්පියා. මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටකුත් තියෙනවා දුකකුත් තියෙනවා. දුක තමයි අදටත් ජීවිතුන් අතර නැති එක. සතුට තමයි ලංකාවේම ප්‍රසිද්ධ ගායකයෙක් මගේ සීයා වුණ එක. ඔබටත් ඒ ආලෝකය ලැබුණා නම් ඉතාමත් හොඳයි කියලා හිතෙන්නේ. පුතා ඔයාට සින්දු කියන්න පුළුවන්? බෑ. කියලා නෑ. උත්සාහයක් දරුවා නම් පුළුවන් වෙයි. සීයාගේ ඥාන ඔබයන්ගේ තියෙනවනේ. නිදි නැති රෑ යාමේ සීතේ 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 සුමියුරුවේ මාගේ ගීතේ 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 සවන් සැන සේවා රාව පැතිරේවා සැවුම තුටු වේවා වාසනා ගෙවා නිති නැති රෑ යාමේ සීතේ 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 සුමියුරුවේ මාගේ ගීතේ ගීතේ ගීතේ. ඔය මොනා කරා? මම නම් AC කෝස් එකක් කරලා දැන් පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා. ඔය එන වැඩ ටික කරගන්නවා. AC. ඔව්. ඒක සම්බන්ධව. සංගීතය මේ දෙන්නම සංගීතය හදාarලා නැහැනේ. නංගි නම් නැටුම් ඔව් කරලා තියෙනවා. හිතුන්නේ නැද්ද කවදා? සමහර වෙලට නිකන් තියෙනවනේ ජෝතිපාල මහත්මයාගේ දේහ උට ඇවිල්ලා තියෙනවා. ඒ හැඩහුරුකම යම් කිසි ලක්ෂණ ඇවිල්ලා තියෙනවා. ජීවිතේ මේ විදිහට තමයි ගෙවෙන්නේ. මේ මුළු පවුලම හස්බන්ඩ් තරහ වෙයි පෙන්නුවේ නැහැ කියලා. එයා කැමති නෑ පෙන්වන්න. අද අපි කලාකරුවෙකුගේ ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකුගේ නොදකපු පැත්තක් නොදකපු කතා නොකළ දෙයක් ඉවර කළේ. නැවතත් අපි කියන අපි සියලුම සාධක අපි පෙන්නලා අවසానයි. මේ තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ඉතින් පවුල. අපි කතා කරා ආදරණීය දියණිය. බොහෝ දෙනා දැනන් හිටියේ නැති කාරණයක් අද අපි කතා කරේ. හරි අවසාන වශයෙන් ඔයාට මොකක්ද නංගි කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ මගේ තාත්තා ගොඩක් ප්‍රසිද්ධයිනේ. මටම දැනෙනවා ඇයි මම මෙහෙම අසරණ වෙලා ඉන්නේ කියලා. ඒ කියන්නේ යාගේ ප්‍රසිද්ධතාවයෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්නවනේ. අදටත් මිනිස්සු ගොඩාක් ජීවත් වෙන්නේ එයාගේ සින්දු වලින්. ඉතින් මටම හිතෙනවා මං ගොඩක් අසරණයි. ඉතින් මට උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කියන එක මං ඉතින් කියනවා. අඩුම තරමේ බුද්ධිමය දීපල යටතේ ගත්තත් ඔයාට යම්කිසි දෙයක් ලැබෙන්න ඕනේ. කතෘ භාගයක් ලැබුණා නම් හොඳයි. හොඳයි. ලැබුණා නම් හොඳයි කියලා කියන්නේ. ඔබ කවදාවත් ඒක ඉල්ලලා නැහැ. ඉල්ලලා නැහැ. යුතුයකමක් වශයෙන් ඉල්ලලා නැහැ. එහෙම පුළුවන් නම් දෙයක් කරන්න කියන දේ තමයි කියන්නේ. දරුවන් දෙදෙනාටත් අනාගතයක් සඳහා. ඔයාට පුළුවන් වැඩක් කරන්න සීයාගේ දේ වෙන විදිහකට ප්‍රසන්ට් කරන්න පුළුවන් නර්තන ශිල්පිනියක් විදිහට නේ. සින්දුකුත් කියන්න try එකක්ද? බැරි වෙන එකක් නැහැ. හරි. එහෙනම් ආදරණීය සහෝදර සහෝදරවරුනි අදටත් අපි සමුවරයි යන තරුණ ඔන්ලයින් මම බණ්ඩා අපි අදට සමුවරයි යන්න මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් අයට ඉන්ට්‍රස්ට් ඇති අපේ මුඛ්‍ය පරමාර්ථය සඳහා ඔයගොල්ලොන්ගේ
දෙසවන් විවෘත වෙයි කියලා මම අදහස් කරනවා. එහෙනම් ගිහිල්ලා නම් ආපහු දවසක මේ වගේ ආදරෙන් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙමින් අදටත් ගිහිල්ලා නම් හැමදාම කියනවා වගේ channel එක subscribe කරන්න. අදහස් යෝජනා චෝදනා සියල්ල දෙන්න. සියල්ල මම කියවන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. ඊළඟ නම් ආපහු දවසක හම්බෙමු. මම මිහිර බණ්ඩාර.